පෙරවගාවේ මේ ජල සම්පාදනය ගැන කතා කරොත් විශේෂයෙන් අපි දිනපතා ජල සැපීම තමයි වඩා හොඳ. එතකොට මේ අපි මේ වේලි කලාපයේ විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින පෙරවගාවක් මේක. එතකොට දවසින්කට ගහෙන් කොච්චර ජල ප්‍රමාණයක් ඉවත් වෙනවද? ඒ හා සමාන ප්‍රමාණයක් ජල සම්පාදනය කරන්න ඕනේ. ඊට වඩා වැඩි ප්‍රමාණයක් සම්පාදනය කිරීම වගාවේ ගැටලු ඇති වෙන්න හේතුවක් වෙනවා. එතකොට අපි ගත්තොත් සාමාන්‍ය මේ වගේ හොඳට අවුව තියෙන දවසක් ගත්තොත් අක්කරයකට ඝන මීටර 3-4ක වගේ ජල පරිමාණයක් අවශ්‍ය වෙනවා. අපි මේකට පාවිච්චි කරලා තියෙන ඇත්තටම පැයට ලීටර 45ක් වගේ වතුර එළියට දෙන මිනි ස්ප්‍රින්ක්ලර් කියන ඉරිගේෂන් සිස්ටම් එක. එතකොට අපි දවසකට විනාඩි 45ක් පැයක් වගේ මේ මෝටරේ ඇරලා තියන්න ඕනේ අවශ්‍ය ජල ප්‍රමාණය සාකයට ලබා දෙන්න. ඒත් එක මේ ෆර්ටිගේෂන් යුනිට් එක සම්පාදනයත් එක්කම තමයි පොහොර එකතු කිරීම සිද්ධ කරන්නේ. නැත්තම් පොහොර දැමීම සිද්ධ කරන්නේ. ඒකෙදි සෑම සතියකටම වරක් අපි පොහොර යෙදීම සිද්ධ කරනවා. සතිපතා පොහොර යෙදීම ඊටාම අඩු පොහොර ප්‍රමාණයක් කියන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි මේකේ පාංශු පරීක්ෂාවක් කරලා ඒ පාංශු පරීක්ෂාවට අනුව අත්‍යවශ්‍ය වන පොහොර ප්‍රමාණය පමණක් තමයි ශාකයට ලබා දීම සිද්ධ කරන්නේ.